නිෂාරා. ඔයාලා හැමෝම මගේ YouTube channel එකට ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම මේක තමයි මගේ YouTube channel එකේ දාන vlog එකක් විදිහට දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් වැඩි කතා බහක් නැතුව යමු අපි වීඩියෝ එකට. මොකද වීඩියෝ එක චුට්ටක් දිගයි. මේ වීඩියෝ එකේ එතකොට මොකද්ද තියෙන්නේ කියලා thumbnail එහෙම ඔයාලා දැන් දන්නවා. room makeover එකක් තමයි යන්නේ. ඇත්තටම මේ වීඩියෝ එක රෙකෝඩ් කරේ දෙසැම්බර් අන්තිම සතිය වගේ. ඒත් හැබැයි දැන් වොයිස් කරන්නේ ජනවාරි අන්තිම සතියේ අද 29. හරි අපි දැන් වීඩියෝ එකට යමු. මුලින්ම අපි දෙන්න මයි හස්බන්ඩ්ුයි මුලින්ම රූම් එකේ තියෙන ඔක්කොම දේවල් වෙන තැනකින් එළියට කියන්නේ පැත්තකින් තිබ්බා. අපිට මේක අස් කරගන්න. අපි මේක අස් කරගන්නකම් ඔයාලා කියන්නකෝ. ඔයාලා 2026ට යනකොට ඔයාලගේ රූම් එකේ මොනවාද චේන්ජස් කරේ, අස් කරාද, අලුතෙන් දේවල් එකතු කරාද, මොනවද කරේ කියලා. අපි නම් ඇත්තටම පොඩි චේන්ජස් ටිකක් තමයි කරේ. ඒක වීඩියෝ එකේ ඉස්සරහදී බලන්න පුළුවන් අපි මොනවද කරේ කියලා. හරි අපි දැන් එහෙනම් ඉක්මනට මේක අස් කරගමු. අපි දැන් රූම් එක පේන්ට් කරගන්න තමයි හදන්නේ. තියෙන අනිත් වැඩ ටික කරන්න කලින් මොකද නැත්නම් තීන්ත එහෙම ගෑවෙන නිසා මුලින්ම ඒක කරගන්නවා. දැන් ඒකට බිමට තීන්ත වැටෙන නිසා තිබ්බ පරණ සාරියක් තමයි දැම්මේ. අපි පේන්ට් කරන්න තියෙන එක මොකද මේ බිත්තිවල පොඩ්ඩක් අර මේ වතුර ඇවිල්ලා දැන් මේ මෙතන පේනවා වගේ අර වගේ නිකන් පුස් බැඳිලා වගේ එහෙම තිබ්බා. ඒ නිසා තමයි අපි පේන්ට් කරන්න ගත්තේ. පේන්ට් කරන වැඩවලට මමත් එයාට සපෝට් කරා. අපි එහෙනම් ඉක්මනට පේන්ට් කරගමු. මගින් මෑන්ට තියෙන සපෝට් එක. එයා ඉතින් මේ ටික තමයි කරලා දුන්නේ මට. ඊට පස්සේ තියෙන ඔක්කොම දේවල්
මම තමයි කරේ. අතු ගෑවා මුලින්ම ඔක්කොම ඩස්ට් එකයි ඒ ටික ඔක්කොම අතු ගෑවා. ඊට පස්සේ මොප් පස් කර කර ඉන්න ගමන් දාල් කෑම එකත් මෙන්න මෙහෙම තමයි මං එදා ගත්තේ. රූම් එකේ දැනට තියෙන තත්ත්වය තමයි මේ. දැන් මෙන්න මේ කබඩ් එක ආයේ තිබ්බ තැනටම දාන්න ඕනේ ළමයි. මේ වීඩියෝ එකේ මුලදී නම් ඇත්තටම මේ කබඩ් එක මේ දැන් ඔය දැන් තියෙන තැනට ගන්න කොට මට ඒක හොල්ලන්නත් බැරි වුණා. දැන් අපි බලමු කොහොමද ආයෙත් ගන්න කියලා මේ වීඩියෝ එකේ මම තනියම කොහොම හරි ඒකත් අමාරුවෙන් තිබ්බ තැනට දාගත්තා. ඊට පස්සේ දැන් අපි අර එළියට දාපු ටික ආයෙත් රූම් එකට ගමු. මට වුණා මේ රූම් එකට වයිට් කලර් ෆර්නිචර් ඇඩ් කරන්න. හැබැයි මේ මට වයිට් කලර් මේ වගේ ටේබල් එකක් හම්බුනේ නැහැ. ඒ ඕන කාලේ හම්බුනේ නැහැ. ඉතින් මම දැක්කා මේ YouTube එකේම වීඩියෝ එකත් ෆර්නිචර් එකට මේ වයිට් කලර් ස්ටිකර් එකක් මේ අලවනවා. ඉතින් මමත් එකක් තෙමු එකෙන් ඕඩර් කරා. හැබැයි තාම ආවේ නැහැ. ආවට පස්සේ බලමු කොහොමද කියලා ඒක ඇලුවාම එන්නේ. දැන් ෂූ රැක් එකට ෂූස් ටික දාන්න ඕනේ. මේකේ හස්බන්ඩ්ගේ මගේ. ඉතින් දෙන්නගෙම ෂූස් තියෙනවා. හැබැයි දැන් ඒක මදි. ඇතර මේ අර ෂූස් උඩ තව ඒවා තියලා තියෙන්නේ. ඒක ඉඩ මදි. අලුත් එකක් ගන්නත් ඕනේ. බලමු. හොඳ එකක්. දැන් මම මෙන්න මෙතන තියෙන ටික තමයි අස් කරගන්න හදන්නේ. මෙන්න මේකත් තෙමු එකෙන් තමයි ඕඩර් කරේ. ඊට පස්සේ හස්බන්ඩ්ම හවස කොෆි එකත් මෙන්න මෙහෙම යාම හදලා දුන්නා. අපි ඒක පීලා ඉතුරු වැඩ ටික කරමු. එකමත් රටක ආයේ අමාපෙම් හසකෙන් යයි පිපින්නම් විඳින්නම් ආදරේ වයන්නම් හදවීනාවේ සුපෙම්බරගී සංසාරේ සොයන්නම් සිපින්නම් නැතිවූ ආදරේ. ඊට පස්සේ අපි මෙන්න මෙතන තියෙන ටික අයින් කරගෙන එතන ක්ලීන් කරගෙන ඉමු.
ෆ්ලවර්ස් ටික මට ඇත්තටම වෙඩින් එකේදී හම්බුණා. ෆ්ලවර්ස් වගේක් වෙඩින් එක මාර්ච් වල තිබ්බේ. එතකොට මට මේක දාන්න වාස් එකක් තිබ්බේ නැහැ. මම ඇත්තටම තෙමු එකේ දැකලා තමයි මෙන්න මේ ඇෂ් කලර් මේ වාස් එක ඕඩර් කරේ. ඇත්තටම මං හිතුවේ නෑ ඒ වාස් එක එච්චර හොඳට තියෙයි කියලා. හැබැයි ඒ වාස් එක ලස්සනට තිබ්බා. සිත මගේ සූරනා ශෝකී කාරණා දැනිලා තාම මා පැරෙනා හදවතේ වැහෙනා මේ දුක් චේතනා දැනෙනවා වේදනාවන් දවා සිත් පැරෙනෙත් මාගේ නෙත් බොද වෙනා දැන් නම් ගොඩක් දුරට අස් කරගෙන ඉවරයි. මෙන්න මේ ෆොටෝ එක අපේ ෆ්‍රී ෂූට් එකේ ෆොටෝස් වගේක් දාලා හදපු ෆොටෝ එකක්. ඒක වෙඩින් එකට එන්න බැරි වුණා. මගේ යාළුවෙක් මට ගිෆ්ට් එකක් විදියට දුන්න එකක් තමයි ඒ. මෙන්න මේ ෆ්ලවර්ස් ටික මට ඒ මාසේ හම්බුණු ෆ්ලවර්ස් වගේක්. ඒකත් අපි දැන් වාසයකට ලස්සනට දාගමු. මෙන්න මේ වාස් එකත් ඇත්තටම මේ මම තෙමු එකෙන් තමයි ඕඩර් කරේ. හැබැයි මේ මල් ටික නම් ඒකට ඇත්තටම මේ මදි වාස් එක මදි. ඒත් මට පුළුවන් විදිහට ඒ ටික මම ඒකට දැම්මා. අද දවසේ අන්තිමටම කරන්න තියෙන්නේ මෙන්න මේ බෙඩ් එකට බෙඩ් ෂීට්ස් දාලා ඒක රෙඩි කරගන්න එක. ඇත්තටම මේ ව්ලොග් එකේ දවස් 2ක 3ක වගේ වීඩියෝස් තමයි තියෙන්නේ. අද මේකෙන් ව්ලොග් එක ඉවරයි. අපි ඊළඟ දවසේ මොකද වෙන්නේ කියලා බලමු. ඩිසයිඩ් කරා රූම් එකට AC එකක් ෆික්ස් කරගන්න. ඒ නිසා අපි ආවා අබාන්ස් එකට. මේ තියෙන්නේ අපි දැන් කතා කරගෙන අපි ඔක්කොම කරගෙන ඩේට් එකක් දාගෙන යහලා ඇවිල්ලා AC එක ෆික්ස් කරන දවස
පස්සේ මේ vlog එක ඉවරයි. මෙතන ෆයිනල් ලුක් එක රූම් එකේ. බලන්නකෝ ලස්සනයිද කියලා. වීඩියෝ එක බලපු හැමෝටම thank you. ඉතින් channel එකත් subscribe කරන්න කියලා මතක් කරන ගමන් ගිහින් එන්නම්. bye.